හායි තින් අදත් වල සාධන පිළිගන්නවා ටෙක් විතර සිතින් කියන තවත් තාක්ෂණ විඩියක් එක්ක අද අපි කරන්න යන්නේ කොහොමද ෆ්‍රී කොපිරයිට් නැති මියුසික් ගන්න විදියක් ගැන. හරි ඉතින් වැඩ කතා නැතුව ඉන්ට්‍රෝ එකෙන් පස්සේ සෙට් වෙමු. හරි ඉතින් කොපිරයිට් නැති මියුසික් ගන්න ඔයාලට විදි දෙකක් තියෙනවා. එක ක්‍රමයක් තමයි ඔයාලා හැමෝම කවුරුත් දන්න YouTube ස්ටුඩියෝ ඇප් එකෙන් අපිට දෙලා තියෙන YouTube ඔඩියෝ ලැබ් එක අපිට ඒකෙන් ඕන තරම් මියුසික් ගන්න හැකි කොපිරයිට් නැති YouTube සමාගම දීලා තියෙන එකක්. ඒකින් අපිට කිසි ප්‍රශ්නයක් එන්න ඕන වීඩියෝ එකට යූස් කරන්න හැකි. අපි බලමු කොහොමද ඒකට යූස් කරන්න කියලා සවුන්ඩ්. හරි ඉතින් ඔයාලට ඒක කරගන්න මුලින්ම ඔයගොල්ලන්ගේ YouTube ඇප් එක ගන්න පුළුවන්. ඔයාලට මේක ෆෝන් එකෙන් උනත් කරගන්න හැකි. මම ඉතින් PC එකෙන් තමයි අද ඔයාලට කරලා පෙන්නන්නේ. හරි මම මේ YouTube ඇප් එක ඕපන් කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ ෆයිල් එකට ක්ලික් කරලා YouTube ස්ටුඩියෝ එකට ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලා YouTube ස්ටුඩියෝ එකෙන් ඕපන් වෙන channel එකෙන් හරි ඊට පස්සේ යටම තියෙනවා audio live කියලා. අන්න ඒක උඩ යන්න. ක්ලික් කරාන් පස්සේ මේ වගේ සවුන්ඩ් දහස් ගානක් විතර තියෙනවා මෙතන. ඔයගොල්ලෝ මෙතන ෆිල්ටර් කරන්න ගන්න පුළුවන්. ඒ වගේම සවුන්ඩ් ඉෆෙක්ට් තියෙනවා. අපි එකක් ප්ලේ කරලා බලමු. හරි ඉතින් මේ වගේ තවත් ලස්සන මෙතන මියුසික් තියෙනවා. මෙතන ෆිල්ටර් කරලා බලමු. ඔයගොල්ලන්ට හැපි ඕන නම් හැපි කියලා සර්ච් කරලා ගන්න පුළුවන්. සෑඩ් ඩේ ඕන නම් සෑඩ් කියලා සර්ච් කරන්න පුළුවන්. අපි මෙතන සෑඩ් කියලා සර්ච් කරමු. සෑඩ් මියුසික් මොන වගේ තියෙන්නේ කියලා. හරි මම මේ විදිහට සර්ච් කරාන් පස්සේ මෙතන එනවා සෑඩ් මියුසික් වලින් මේ වගේ ගොඩක් සවුන්ඩ් එකක්. මෙතන කොපිරයිට් නැති ඔක්කොම තියෙන අපිට යූස් කරන්න පුළුවන් නිකන්. මේක ප්ලේ කරලා බලමු. හරි මේ වගේ තවත් ලස්සන තව එකක් බලමු ප්ලේ කරලා. මේ වගේ ගොඩක් ඒවා මෙතන සවුන්ඩ් තියෙනවා. මෙතන තියෙන සවුන්ඩ් ඉෆෙක්ට් කියලා. අපි ඒකට ගිහින් බලමු. මේ වගේ ගොඩක් සවුන්ඩ් ඒවා තියෙනවා. අපි මෙතන එක සවුන්ඩ් ඉෆෙක්ට් එකක් ප්ලේ කරලා බලමු. හොර කියලා ගහලා බලමු මොන වගේ ඉන්නේ ඒව දෙන්නේ කියලා. හොර කියලා සෙට් කරගත්තාන් පස්සේ ගොඩක් තියෙනවා. ප්ලේ කරලා හරි ඉතින් ඔයාලා දැක්කද මේ වගේ සවුන්ඩ් දහස් ගානක් විතර මෙතන ඔයගොල්ලෝ YouTube ඇප් එකෙන්ම දීලා තියෙනවා. ඔයගොල්ලෝ පුළුවන් එතනින් ඔයගොල්ලෝ හදන කන්ටෙන්ට් වලට මේ සවුන්ඩ් ඇඩ් කරගන්න. කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරි ඉතින් අපි ඊළඟ ක්‍රමයේ බලමු මොකද්ද කියලා. හරි ඉතින් ඊළඟ ක්‍රමය තමයි මම මගේ සවුන්ඩ් එක කියන්නේ මම ඔය අලුතෙන් එන සෝන් වගේ ඒවා මේ පාවිච්චි කරන්න නම් ඔයාලට පුළුවන්. ඔයගොල්ලෝ වෙනම YouTube channel එකක් හදලා තියාගන්න. ඒ කියන්නේ පාවිච්චි කරන්න නැතුව හරි පාවිච්චි කරන්න නම් එහෙමයි. මං ඉතින් ඒ වගේ channel එකක් හදලා තියාගෙන ඉන්නේ. ඊට පස්සේ මං කරන්නේ ඔය අලුතෙන් එන වගේ ඇඩ් කරගන්න ඕන මියුසික් වගේ ඒවා ඒ channel එකේ චූටි ෂෝට් වීඩියෝ එකක් හදලා මියුසික් එක ඇඩ් කරලා මං අප්ලෝඩ් දෙනවා බලන්න මේ කොපිරයිට් ඇදලා නැද්ද කියලා. ඊට පස්සේ කොපිරයිට් වැදෙනවා නම් ඒක ගන්න. කොපිරයිට් ඒක වැදෙන්නේ නැත්නම් මං ඉතින් මේ මියුසික් එක යූස් කරනවා. ඉතින් ඔහොම තමයි මේ මියුසික් කොපිරයිට් නැති මියුසික් හොයාගන්න විදි ටික තියෙන්නේ. හරි ඉතින් තවත් දවසෙන් හම්බෙනකම් අදට ගිහින් එන්න. මතක නැතුව අපි තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලා ඇදලා තුවාල වල ක්ලික් කරලා ඊට පස්සේ බෙල් එක පයින් පාරක් ගහලම අද අවසන් කරනවා.